Welcome to my YouTube channel. ඔයාලා මීට කලින් milk maid tree try කරලා තියෙනවා. මම නම් මීට කලින් milk maid tree try කරලා නැහැ. First time අද තමයි milk maid tree එකක් try කරන්න හදන්නේ. ඉතින් recipe එක අහගත්තේ අපේ අම්මගෙන්. මම දැන් හදන්නේ milk maid tea හදන්න. යමු මාත් එක්ක milk maid tea හදන්නේ කොහොමද කියලා බලන්න. අපි දැන් යමු milk maid tea හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය බලන්න. මුලින්ම කුරුඳු ස්වල්පයක් ඕන වෙනවා. කරද මුංගු ස්වල්පයක් ඕන වෙනවා. ඊට පස්සේ තේ කොළ අවශ්‍ය වෙනවා. තේ කොළ අපි තේ හදන ප්‍රමාණයට තේ කී දෙනෙකුට අවශ්‍ය ප්‍රමාණය අනුව තමයි තේ කොළ යොදාගන්නේ. සාමාන්‍යයෙන් එක තේ කෝප්පයකට තේ කොළ තේ හැඳි එකක් ප්‍රමාණවත් වෙනවා. මේ තියෙන්නේ අපේ main ingredients එක. milk maid තමයි අපේ main ingredients වෙන්නේ. ඉතින් අපි යමු මුලින්ම වතුර රත් කරගෙන. හරි අපි දැන් වතුර එක රත් කරගන්න ගමන් ඉන්නේ. ඉතින් මේ වතුර එක හොඳින් රත් වෙනකොට අපි ඒකට එකතු කරගන්නවා කුරුඳුයි කරඳ මුංගයි. ඉතින් මේ දෙක හොඳින් එකතු කරගෙන හොඳින් වතුර එක නටන්න අරිනවා. ඒ වගේම තමයි අපි තේ එකක් ඒ වගේම කෝපි එකක් උණු වතුරෙන් හදන මොන හරි පානයක් තියෙනවා නම් මතක තියාගන්න ඕනේ දෙයක් තමයි උණු වතුර එක. එහෙම නැත්නම් ගන්න අපි ද්‍රව්‍ය හොඳින් රත් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඒක කෝපි එකේ වෙන්න පුළුවන්, තේ එකේ වෙන්න පුළුවන්, රහ අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි හොඳට නටව ගන්න ඕනේ උණු වතුර එක. දැන් ඉතින් හොඳට රත් වෙන ගමන් තියෙන්නේ උණු වතුර එක. අපි ඉතින් වතුර එක රත් වුණාම තේක හදන්න යමු. හරි දැන් අපි තේක හදාගන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම 3 දෙනෙකුට ප්‍රමාණවත් වෙන්න තමා මේ ටී එක හදාගන්නේ. ඉතින් තේ කොළ හැඳි 3ක් එකතු කරගෙන උණු වතුර ටික එකතු කරගන්නවා. හොඳින් තේ කොළ එක තැම්බෙන්න ඕනේ. එහෙම වුණොත් තමා තේ කොළ එකේ රහ දැනෙන්නේ. ඉතින් තේ කොළ එක තැම්බෙන්න තියලා මම දැන් අවශ්‍ය විදිහට milk maid එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් එක පුද්ගලයෙකුට අපිට milk maid තේ හැඳි දෙකක් එකතු කරගත්තා නම් ප්‍රමාණවත්. හරි අපි දැන් හොඳින් තැම්බුණු තේ milk maid ටිකට එකතු කරගන්නවා. එකතු කරගන්න ගමන්ම හොඳින් හැඳි ගන්න ඕනේ. මොකද milk maid ඝනව තියෙන දියරයක් වෙනවා. ඒ හින්දා දිය කරන්න පොඩ්ඩක් අපහසුයි. ඒ හින්දා හොඳින් අපි දිය කරගන්න ඕනේ. ඉතින් මෙහෙම හොඳින් දිය කරගෙන අපිට milk maid tea එක හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි milk maid tea හැදුවා. දැන් ඉතින් අපි රහ බලන්න හදන්නේ. මන්න තියෙන milk maid tea හොඳ උකෝට තියෙනවා. අපි රහ බලලා බලමු. හොඳ රහට තියෙනවා. ඔයගොල්ලෝ ඉතින් milk maid tea එක try කරලා බලන්න. ඉතින් ආයෙ දවසක recipe එකකින් හම් වෙනකන් අදට මං ගිහිල්ලා එන්නම්. Thank you for watching my video. Bye bye.